මේ රජය අතර කෙලින් තීරණ ගන්නවා කියලා පෙන්වන්නේ ඔන්න ඔය වගේ තැන්. අර ඒ වගේ අර හරයක් ඇති තැනකට කෙලින් තීරණ අරමුන්ට පෙන්වන්න මුන්ට බෑ වගේ මට නම් පෙන්නේ. කොහමද ගන්න ඔය වගේ තීරණ. දරස් ගාලා ගෙනාම අධ්‍යාපන ප්‍රතිශාංශ කරන ඒක ක්ෂණිකව ඇප්ලයි කරා. ඉතින් ඒක කරන්න ඕන විදිය නෙවෙයි කරේ. ඒ වගේ ඒවා තමයි කොන්දපණ තීරණ ගන්නේ. මොකක්ද මේ ගොඩක් මැසේජ් එනවා මේ ඉතින් ටයිම් ටේබල් එක දුන්නා. හැබැයි ඉතින් හරි වැරදි. මොකද මේ අපි කලින් ඉඳලා මේ ගැන කතා කරලා ඉන්නේ. අපිට ඇත්තටම කතා කරන්න විතරයි පුළුවන්. අපිට පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න විතරයි ඇත්ත තොරතුරු ටික කියන්න. ඒ කියන්නේ මේක ළමයි මුල දෙන ප්‍රශ්නයක් නේ. කියන්නේ ළමයි කියලා කියන්නේ අපි හැමෝම පිළිගන්නවා. ළමයි කියලා කියන්නේ අපේ රටේ සම්පතනේ. අනාගතේ ළමයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ළමයි කියලා කියන්නේ මේ ඕන වෙලාවට එක එක වෙලාවට දේශපාලන අරමුණු වලින් පාවිච්චි කරනකොට නෙමෙයි ළමයි කියලා කියන්නේ. 18න් පස්සෙන් අවුරුදු 18න් පස්සේ මිනිස්සෙක් පුරවැසියෙක් වෙනවා. ඒක හරි. ඒ ලෙවල් එක්සෑම් එකට යන ළමයිනුත් පුරවැසියෝ තමයි අපි ළමයි කියලා කිව්වට. ඡන්දයි දෙහින් මිනිස්සු. නමුත් මේගොල්ලන්ව කවදාවත් අපි දේශපාලනයකට ගාව ගන්න නැහැ. මේගොල්ලන්ව දේශපාලන වලින් පාවිච්චි කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ රටේ අනාගතේ බාර ගන්න. රටේ සාමාන්‍යයෙන් ආර්ථිකය රඳා පවතින්නේ මැදි වයසේ තරුණ වයසේ සිට මැදි වයස දක්වා පිරිස මත. එතකොට රට දුවන්නේ මේ මිනිස්සුන්ගෙන් ඇත්තටම. රටට තියෙන වගකීමක් තමයි වයසක ප්‍රජා. අවුරුදු 50න් 55න් වැඩි කට්ටිය රටට තියෙන වගකීම. එතකොට රටේ අනාගතය කියන එක තීරණය වෙන්නේ හැම වෙලේම අවුරුදු 10ට අඩු. ඒ කියන්නේ අධ්‍යාපනයේ ලැබමින් ඉන්න පිරිස මත. මොකද අධ්‍යාපනයේ ලැබමින් ඉන්න පිරිස තමයි අනාගතේ රටේ වගකීම බාරගන්නේ. හරියට අධ්‍යාපනයක් නොලැබුණොත් එහෙම රටේ අනාගතයේ වගකීම් බාර ගන්න සුදුසු පිරිසක් නැති වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් රටට කෙල වෙනවා. විෂය නිර්දේශය අවසන් වෙලා තිබුණා. ළමයි සෑහෙන පීඩනයකින් කෙටි කාල සීමාවක් තුළ ඉගෙන ගන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළාට මේ පිළිබඳව වැදගත් පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් තාම සිද්ධ වුණේ නැහැ. විභාගේ මෙදා පවත්වන ඕන්නම් ලියන්න කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මොකද්ද මේ ළමයින්ගේ ඉල්ලීම? මේ ළමයි මොකද්ද විභාගේ කල් දාන්න කියන හේතු ටික? නිලධාරීන්ගේ පැත්තෙන් විභාගේ කල් නොදාන්න තියෙන හේතු ටික දෙපැත්තෙන් කියලා. කල් නොදාන හේතු ටික ලොකුයි නම් කල් නොදා ඉන්න. කල් දාන්න තියෙන හේතු ටික වැඩි නම් ඒ පැත්තට රට කරන්න. මේ ආණ්ඩුවේ මිනිස්සුගේ අවධානය යොමු නොවීම පිළිබඳව කනගාටු වෙනවා. ළමයි මං හිතන්නේ දැනට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. මේ උසස් පෙළ විභාගය සම්පූර්ණ කාල සීමාව නැතුව මාස 3කට කලින් පවත්වාගෙන යන්නේ. ඒ විභාගෙට අගමැතිතුමී ලියන්නෙත් නැහැ. මෙතන ඉන්න 159 ලියන්නෙත් නැහැ. මෙතන ඉන්න විපක්ෂයේ අපි ලියන්නේ. ඒ ළමයි තමයි ඒ විභාගෙට ඉදිරිපත් වෙන්නේ. ඒ ළමයි අතර අද ලොකු ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මේ විභාගේ කලින් තියෙන ඒ කියන්නේ එකක් කරයි. ඊට පස්සේ මේ ඒකට ළමයට ඔක ධාරණය කරන්න පුළුවන්. විභාගෙට ඒ ලෙවලට අවුරුදු දෙකමාරක් මෙච්චර කල් දීලා තියෙන්නේ. ඒ කාලේ අවශ්‍ය නිසා සිලබස් සම්මාන ඒවා සකස් වෙලා තියෙන්නේ. ඒ කාලයට ගැලපෙන්නේ. ඊට අඩු කාලයක් තුල එහෙම කරන්න පුළුවන්. මේක සමහරක් වෙලාවට කියන්නේ අපි ගොඩක් වැඩ කරලා අඩු කාලෙකින් මේක කරන එක හරියට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන අර සාමාන්‍යයෙන් ඒ වගේ ඒ චිකන් එකක් අවශ්‍ය ප්‍රශස්ත මට්ටමකට ගෙන්න රණයි 350ක පැයකමාරක් විනාඩි 90ක් කරන්න ඕන නම් ඒක තව පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරලා අඩු වෙලාවකින් කරනවා කියන එක ඒ එන්ඩ් රිසල්ට් එකම එනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොඩි එකක් නෙවෙයි. විතරක් නෙවෙයි අධ්‍යාපනයේ වගකීම විය යුත්තේ. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ඒ දරුවන්ගේ මානසික පීඩනයක් ඔවුන් විඳපු දේ පිළිබඳවත් යම්කිසි සංවේදී භාවයක් තියෙන්න ඕනේ. එතකොට විභාග දින නියම කිරීම විතරක් නෙවෙයි. විභාගේ අන්තර්ගතය පුළුවන් ද අපිට අත වශයෙන්ම මේ සිද්ධ වෙච්ච කාලය තුල ඇති වෙලා තියෙන ඒ ලර්නින් ලොස් එකත් එක්ක අපිට ඒ පරිදිම තියාගන්න පුළුවන්.